කොහොමද යාළුවෝ ඔයාලට මම ඉතින් අද ටිකක් වෙනස් වීඩියෝ එකක් අරගෙන ආවේ. මට ඕන වුණා මේ කිකිලිට වෙනස් වර්ගයක සතෙක් දාලා මේ පැටවු සෙට් එකක් ගන්න. කිකිලි ටිකක් මහා කිකිලි කවුරුදු 4ක් විතර මං ගාව. කුකුල්ලා මාස 9ක් 10ක් විතර වෙන්නේ 10ක් විතරද කියලා තමයි කිව්වේ. එච්චර වයස නැහැ හතාට නම්. මේ කිකිලියෙන් ගොඩක් මේ පැටවු බෝ වෙන්නේ අලු රත්තෝ. ඒ කියන්නේ අලු පාටට හුරු ගොඩක් මේ සත්තු තමයි බෝ වෙන්නේ. මට දැන් මේක පොඩ්ඩක් මේ අත්අදා බැලීමක් විතර තමයි කරන්නේ. මේ කුකුලාගේ තියෙන අර මේ බෙල්ල දිහා ඉඳලා පෙඳ දිහාට නිකන් තියෙන ගෝල්ඩන් පාටන්නේ. ඒතකොට මට දැන් මේක ඕන්ලා තියෙන දැන් මේ කිකිලිය ගොඩක් පැටවුන්ගේ අලු වැටලා බෙල්ලේ ඉඳලා නැට්ට දිහාට නිකන් පෙඳේ දිහාට නිකන් වැටෙන්නේ මේ රතු පාටක්. එතකොට මේ මට ඕනේ ඒක ගෝල් පාටින් පොඩ්ඩක් මේ වෙනස් වංශයකට වෙනස් ආරයකට කඩා ගන්න තමයි ඕනලා තින්නේ. ඒකෙන් තමයි කුකුලා පොඩ්ඩක් දැමේ බාන්න. කුකුලා තියෙන සෑහෙන දහස් කොට්ටු වෙලා තමයි හොයාගත්තේ. මේ මොකද මේ පාට කුකුළු හිටියා. ඒත් මේ රැවුල්ලාර සතු හිටියේ නෑ ගොඩක්. ඉතින් මේ කිකිලි රැවුල්ලාරින්ද රැවුල්ලාරම හතෙක් තමයි මං හෙව්වේ. එතකොට ඉතින් මේ කුකුලාගේ පොඩි පෙඳවල තටු දිග ඇරියාම ඒකේ ඒවලත් පියාටු වල අලු පාටක් තියෙනවා. ඒක කිකිලි ගොඩක් දුරට මේ ගැලපෙනවා. එතකොට ඉතින් මේ හොට කට වුණත් එකම විදියට ගොඩක් දුරට තියෙනවා. කුකුලාගේ පෙඳ පොඩ්ඩක් තව පාතුනවා නම් තව ගොඩාක් හොඳයි. මේ පෙඳක් තව එන ගමන් තියෙන්නේ. සතා ඉතින් මට හිතෙනවා හොඳ දෙයක් කරයි කියලා. ඒ මං ගෙනාපු දියා ගොඩක් සත්තු හිටියා. ඉතින් ටිකක් කට්ට වගේ හැදලා තිබේ හතාට. ඒ වගේම සෙම පොඩ්ඩක් හැදලා තිබ්බා. ඉතින් මේ පොඩි සාත්තුවක් දීලා හදලා ගන්න ඕනේ. දැන් ගියාලා මාස එකමාරක දැන් නම් තත්ත්වයකට ඇවිල්ලා තිනවා. දැන් මේ වල පේනවා මේ පොකුරු සතේ මේ සාම සතා ඉතින් ලපටින්දා තාම සතා හොඳට වර්ධනය වෙලා නැහැ. අවුරුදු දෙකමාරක් විතර ඉඳලා හොඳ ප්‍රමාණයට වර්ධනය වෙයි. කකුලුත් හොඳ මහතයි හොඳ සයිස් එකක් තියෙනවා හතා. ඒ වගේම හොඳ බරටක් ඉන්නවා. කිකිලිගේ ඉතින් මේ මහ සත්තු ගැන මම කියන හැටි දන්නේ නැහැ. නමුත් මේ බෝ වෙච්ච පැටවුන්ගෙන් නම් ඉතින් අපි ලොකු වැඩක් දැක්කා. ගොඩක් කට්ටිය මේ සත්තු බෝ කරලා තිබ්බා. මම අඳුරන කට්ටිය ඉන්නවා මේ කිකිලිගෙන් බෝ කරගත්ත සත්තු. ඒතකොට වෙන කුකුල දාලා තමයි ඒ දවස්වල බෝ කරේ. ඉතින් මට දැන් මේ වෙනසක් වෙන හින්දා තමයි අපි හැමදේම ඉතින් අර එකම විදිහට එකම මේ ක්‍රමයකට පුරුදු වෙලා ඉන්න හොඳ නැහැ. අපි වෙනසක් කරලා බලන්න ඕනේ. ඒ වෙනසක් කරන්න හින්දා තමයි මේ කුකුලා වර්ගෙන ආවේ. ඔයාලට ඉතින් පුළුවන් ඒ වගේ දේවල් අත්දැක බලන්න. එහෙම නැත්නම් ඔයාලගෙම කියලා ආරයක් වලට හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි දේවල් වලින් තමයි කවදාරි නමගිය ආරයක් හැදෙන්නේ. ඔයාලා ඒවට උත්සාහ කරලා බලන්න. මම ඉතින් මේ ආසාවට තමයි මේ ගොඩක් මේ කරන්නේ. ඒ වගේම තවත් ඔයාලට මම දෙයක් කියලා දෙන්න. අපිත් මේ ලොකුවට පොර කුකුල් සම්බන්ධව විශේෂඥයෝ නෙමේ. මම දන්න විදිහට ඔයාලට සාමාන්‍යයෙන් දැනුමක් ලබා දෙන්නම්. එතකොට මේ පොර කුකුලන් තෝරගද්දි කිකිලිය තෝරගද්දි විශේෂයෙන් මේ කකුල් හොඳ මහතර තියෙන සතෙක් වෙන්න ඕන. එතකොට මේ සත්තුන්ගේ හොඳ බර තියෙන සතෙක් වෙන්න ඕනේ. ඒ වගේම මේ හොඳ උස. ඒ කියන්නේ බෙල්ල සාමාන්‍යයෙන් අපි ගත්තොත් බෙල්ල ගොඩක් වැදගත් වෙනවා. මේ බෙල්ල හොඳ කෙලින් තියෙන හොඳ කෙලින් ඉන්න මේ හොඳ සතෙක් වෙන්න ඕනේ. ඒ වගේම අපිට සත්තු දැක්කම නිකන් අර මේ පොළ ඇටි සත්තු නැතුව හොඳට නිකන් ගාම්භීර පෙනුමක් තියෙන හතෙක් නම් යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. මේ ඔය දැන් කොටෝන කට්ටියම දන්නවා. ඉතින් ඒ වගේ කොහොමද තෝරගන්නේ කියලා. ඒ වගේම මේ සත්තුන්ගේ අපි ಜಾති බලන්න ඕනේ. මම ඔයාලට ඉස්සරහ ಜಾති බලන විදියක් කියලා දෙන්නම්. ඒ වගේම දැන් මේ අපි සත්තු අපි ඇති කරද්දි මේ හොඳ සත්තුන්ට සාත්තුවක් දෙන්න ඕනේ. සාත්තු ගැන මම ඔයාලට ඉදිරියේදී කියලා දෙන්නම්. ඒ වගේම අපි කුකුලෙක් අපි තෝරාගද්දි විශේෂයෙන් බලන්න ඕන තව කාරණා කීපයක් තියෙනවා. මේ සත්තු හොඳ ඇක්ටිව් ගතියෙන් ඉන්න ඕනේ. ඒ වගේම මේ කකුල් බලන්න ඕන විශේෂයෙන්ම මේ කකුල් වල ගල් තැලුම් තියෙන්න පුළුවන්. අපි ඉතින් නොදැනුවත්කම සමහර හින්දා ගේන්න පුළුවන්. සමහරට ගල් තැලුම් වල මූලික අවධිය තිබුණොත් අපිට ටිකක් හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. විශේෂයෙන් ඒක බලලා ගන්න. ඒ වගේම මේ ඇස් ගිය සත්තු ඉන්නවා. ඒක කොටාගෙන වෙන්න පුළුවන්. නැත්නම් ඇස් දෙඩ හැදුනහම සමහරලාට නොපෙනී යන අවස්ථාවක් තියෙනවා. එතකොට ඉතින් ඒව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මේ අපි ගේන සත්තුන්ගේ මහ සත්තුරියත් අපිට බලා ගන්න පුළුවන් නැත්නම් තවත් හොඳයි. ඒ වගේම මේ විලෝපී සතුන්ගේ ප්‍රහාරවලට ලක් වෙලා කල්ගිය තුවාල තියෙන්න පුළුවන් මේ පිහාටු ASCII. ඒවත් අපි බලන්න ඕන අනිවාර්යෙන් තියනවාද කියලා. කුකුලලා දැන් කිකිලිය පාගනවා ටිකක් මේ පැටවු සෙට් එකක් ගන්න කොහොමද බලන් ඉන්නේ. ඉතින් හොඳ පැටවු සෙට් එකක් හම්බෙයි කියලා බලන් ඉන්නවා. ඒ වගේම ඉතින් ඔයාලට මම ළඟදී තව වීඩියෝ ටිකක් අරන් එන්නම්. මම මේ අද අලුතෙන් කුකුලා ගැන තව වීඩියෝ අරගෙන ආවේ. සත්තු දෙන්න හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ මම මේ 4 වෙනි එපිසෝඩ් එකේ තමයි මේ කුකුලන් සම්බන්ධව කරන ඉදිරියේ තවත් ඔයාලට මේ වගේ වීඩියෝ අරගෙන එන්නම්. ස්තුතියි.